ආදරේ ආදරේ ආදරේ. මේ ලෝකේ හැමෝම ජීවත් කරන එකම රහස එකම සතුටු රහස ආදරේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආදරේදී පිරිමි ගැන. හරි ආදරණීය පිරිමි ගැන තමයි හරි ආදරණීය පිරිමි පාර්ට්නර් කෙනෙක් හොයාගන්න විදිහ තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ channel එකට ඔයාලා හැමෝම. ඉතින් තවමත් ඔයා අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලාම මේ ලස්සන වීඩියෝ එකත් එක්ක අපි එක්ක එකතු වෙන්න. මොකද ආදරේට ආදරේ කරාම තමයි ඒ ආදරේ ලස්සන වෙන්නේ. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එක පැත්තට. හරි. ඔන්න ළමයි අද අපි කතා කරන්න යන්නේ පිරිමි ආදරේ කරනකොට කොහොමද කියලා. ආදරණීය පිරිමි පාර්ට්නර් කෙනෙක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් ඔයා මම මේ කියන ගති ලක්ෂණත් එක්ක හොඳට හිතලා බලන්න ඔයා හොයන්නෙත් මේ වගේම පාර්ට්නර් කෙනෙක් නේද කියලා. ඒ වගේම තමයි ඔයාගේ ඉන්න පාර්ට්නර් ඔයා දැන් ආදරය කරන කෙනත් මෙන්න මේ විදිහද කියලා බලන්න. එහෙම නැත්නම් ඔයා දැන් ආදරය කරන කෙනත් මෙන්න මේ විදිහට ඔයාට හරි ආදරණීය විදිහට හදාගන්න බලන්න. මෙන්න මෙහෙමයි ආදරයේදී පිරිමි. පිරිමි කියන අය ආදරය කරද්දි ටිකක් වෙනස්. එයාලගේ සාමාන්‍ය ස්වරූපයෙන් හරිම වෙනස් ස්වරූපයකට එයාලා හැරෙනවා. එයාලට හරිම අවංකව එයාලා ආදරය කරන්න පටන් ගත්තාම. මොකද පිරිමිවත් දන්නේ නැහැ එයාලා අවංකව ආදරය කරන්න ගත්තාම එයාලා කොයි තරම් දුරට වෙනස් වෙනවද කියලා. අන්න එච්චරට පිරිමි වෙනස් වෙනවා ආදරේදී. ආදරේ කියන්නේ එහෙමයි. ඉතින් හැබැයි අද කාලේදී නම් අවංක ආදරයක් හොයාගන්න කියන එක අමාරුයිනේ. හැබැයි ඉතින් අවංක ආදරයක් කියලා දෙයක් ඔයාලට මුණ ගැහිලා තියෙනවා වුණත් ඒක සමහර විට ටොක්සික් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුව කන බැඳීමක් වෙන්න පුළුවන්. ඔයාව හිර කරලා ඔයාගේ හැඟීම්, ඔයාගේ බැඳීම් මේ හැමදේම හිර කරලා තියෙන ටොක්සික් රිලේෂන්ෂිප් එක ඔයා මේ වෙනකොටත් හිර වෙලා ඉන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ ආදරණීය පිරිමි ගැන. ඉතින් ආදරය කරද්දී පිරිමි ගෑනුන්ට උපරිම නිදහස දෙනවා. හැබැයි ඒ ගෑනු ළඟ මේ පිරිමි හැසිරෙන්නේ පුංචි දරුවෝ වගේ. එයාලගේ මුළු ජීවිතේම එයාලා බෙදා ගන්නවා එයාලා ආදරය කරන ඒ පාර්ට්නර්ත් එක්ක. මොකද තමන් ආදරය කරන ගෑනු ළමයාත් එක්ක ඒ පිරිමි ළමයාට හංග ගන්න තරම් රහස් නැහැ. ජීවිතේ ඕනම දෙයක් එයාලට පුළුවන් තමන්ගේ ආදරවන්තියත් එක්ක බෙදා ගන්න. පිරිමිකම මාන්නයක් නැතුව හරි ආදරෙන් බිම තියන්න පුළුවන් හරි ආදරණීය පිරිමියෙක්ට. ඇත්තටම පිරිමියෙක් ආදරය කරන්න ගත්තාම අර පිරිමි මාන්නය කියන එක මේ පිරිමින්ගෙන් ඉබේම නැති වෙලා යනවා. හැබැයි Tamanගේ පෙම්වතිය කෙරෙහි විතරක්. මොකද පිරිමි කියන්නේ ආඩම්බර જાතියක්. පිරිමි ආඩම්බර වෙන්න ඕන. මොකද ඒක තමයි පිරිමියගේ තියෙන වටිනාකම. ආඩම්බරකාර පිරිමි තමයි ලස්සනම. ඉතින් මේ ආඩම්බරකාර පිරිමි ආදරේදී තවන් ආදරය කරන පාර්ට්නර් ළඟ විතරක් ඒ මාන්නය පුහු මාන්නය එළියෙන් තියලා ඒ ඇතුලේ ඉන පුංචි දරුවව අවදි කරගන්නවා. ඉතින් ඔයා හොඳට හිතලා බලන්න ඔයාගේ පාර්ට්නර් ඒ මාන්නෙන් හැසිරෙන්නේ ඔයා ළඟ විතරද එහෙම නැත්නම් අර මම මුලින් කිව්වා වගේ ආ පිරිමිකම මාන්නයක් කරගෙන තියෙන ඔයා ගාව විතරද කියලා ඔයා හිතලා බලන්න. මොකද ඔයාගේ පාර්ට්නර්ට ඇත්තටම ආදරේ නම් එයා ඔයා ගාව හැසිරෙන්නේ පුංචි දරුවෙක් වගේ. මොකද එයාගේ ජීවිතයේ තියෙන හැම සීමාවක්ම ආයිමක්ම කැඩිලා යනවා ඔයා ළඟදී. ඒ තරමටම එයාගේ හිත නිදහස් වෙනවා. එයා ඔයාට ඇත්තටම ආදරය කරනවා නම්. පුංචි දරුවෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි තමයි ජීවිතේට සැනසීමක් ගේන්නේ. තමන් ආදරය කරන කෙනාගේ තමන් ආදරය කරන කාන්තාවගේ කකුල් දෙක ඇල්ලුවද ඒ පිරිමින්ට ඒක ආඩම්බරයක් මිසක් ඒක ලැජ්ජාවක්වත් තමන්ගේ තත්වයට වෙන හානියක්වත් නෙමෙයි. පිරිමි ආදරය කරා මෙහෙමයි. පිරිමියේ තමන්ගේ ආදරවන්තියට සලකන්නේ දරුවෙක්ට වගේ. තමන්ගේ ආදරවන්තියගේ ඡායාරූපයක් මේ විදිහට වොලට් එකක පර්ස් එක දාන් ඉන්න පුළුවන් නම් ඔයා හිතලා බලන්න මේ වගේ තාක්ෂණයේ දියුණු කාලෙක තමන්ගේ ආදරවන්තයා තමන්ගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට එයාගේ ළඟම එයාගේ වොලට් එකක දාගෙන ඉන්නවනම් ඔයා හිතන්න එයා ඔයාට කොච්චරනම් ආදරේ ඇද්ද? එයාට ඔයාව කොච්චරනම් මිස් වෙනව ඇතිද? ඒ වගේම තමයි
ඔයාලා අහලා තියෙනවද ඔයාට ඇත්තටම ආදරය කරන කෙනා හරි කැමතියි ඔයා ලස්සනට ඉන්නවා දකින්න. ඔයා ලස්සනට ඉන්නවා දකින්න එක තමයි එයාගේ ආඩම්බරය වෙන්නේ. එයාගේ අභිමානය වෙන්නේ මෙන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මෙන්න මගේ වයිෆ් මෙන්න මගේ පාර්ට්නර් මෙන්න මෙච්චරක් ලස්සනයි කියන එක එයාට ආඩම්බරයක්. ඔයා හිතලා බලන්න සමහර විට ඔයාට ඉන්නේ ලිප්ස්ටික් ටිකක් ගාන්න දෙන්නේ නැති, ලස්සන හෙයාර් ස්ටයිල් එකක් කරන්න දෙන්නේ නැති, ඔයා ආස ඇඳුමක් අඳින්න දෙන්නේ නැති. ටිකක් ඕනවට වඩා වැඩිපුර නීති දාන පාර්ට්නර් කෙනෙක්ද? එයා කැමති නැද්ද ඔයා ලස්සනට කොහෙවත් යනවට? ඔයා දිහා වෙන අය බලයි අන්න ඒ වගේ දෙයකින් අන්න ඒ විදිහේ රිලේෂන්ෂිප් එක නම් ඔයා ඉන්නේ. ඒක ඉතින් ඔයාගේ අවාසනාව. මොකද ඔයා ඒ රැඳිලා ඉන්න ටොක්සික් රිලේෂන්ෂිප් එක. ඔයාට නොදැනීම ඔයා ඒ විදිහේ ඔයාගේ ඔළුව කන බැඳීමක තමයි හිර වෙලා තියෙන්නේ. හැබැයි ආදරණීය පිරිමි එහෙම නෑ. එයාලා කැමති එයාගේ පාර්ට්නර් ලස්සනයි කියලා අනික් අය කියනවට. අනිත් අයට පේන්න ඔයාව ලස්සනට තියාගන්නවට. මොකද ඒ අය ඔයාට ආදරය කරන්නේ හදවතින්ම. ඔයා ලස්සනට ඉන්නකොට ඒ අය හිත ඇතුලෙන් සතුටු වෙනවා. ඔයාගේ සතුට දැකලා ඒ අය හිත ඇතුලෙන්ම සතුටු වෙනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි ඔයාලා ආදරය කරද්දී හොයාගන්න ඕන. මොකද ඔයා එයා එක්ක ඉන්න වෙලාවේ එයාට පුළුවන් ඔයාට ආරක්ෂාව දෙන්න. ඉතින් ඔයා ආස ඇඳුමක් ඔයා ඇඳට ඔය ආස දෙයක් ඔයා කළාට කමක් නැහැ. මොකද මේ ජීවිත හරිම කෙටි. අපිට ජීවත් වෙන්න තියෙන කෙටි කාලය. ඒකෙනුත් තරුණ කාලය කියන දේ තියෙන්නේ හරිම පුංචි කාලයක රැඳිලා. මොකද අපි ආදරය කරන කාලෙදී අපි නිදහසේ ඉන්න කාලෙදී විතරයි අපිට හැම දෙයක්ම කරන්න නිදහස ලැබෙන්නේ. පියසින් එකක් කරන්න, ටැටු එකක් කරන්න, ආස විදිහට අඳින්න මේ හැම දෙයකටම තියෙනවා අපි විසින්ම දාගත්ත කාලරාමු ටිකක්. හැබැයි ඒ කාලරාමු ටිකේදීවත් අපිට මේ දේවල් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට හොඳ තේරුම් ගැනීමක් තියෙන පාර්ට්නර් කෙනෙක් හම්බුනේ නැත්තම්. ඔයාගේ ආදරවන්තයාට ඔයාගේ හැඟීම් තේරුම් ගන්න බෑ නම්, ඔයාගේ හස්බන්ඩ්ට ඔයාව තේරුම් ගන්න බැරි නම් එතන තියෙන රිලේෂන්ෂිප් එක ටිකක් කැඩිලා බිඳිලා ගියපු එකක්. මොකද ඒක එයාගේ තේරුම් ගැනීමත් එක්ක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයාට පුළුවන් හරි ආදරේණයට තේරුම් කරන්න අපි කොහොමද ආදරය කරන්න ඕන, අපි කොහොමද බැඳීම ඇතුලේ විශ්වාසය තියාගෙන ඉන්න ඕන. හැබැයි ඔයාලා කාන්තාවන් විදියට මතක තියාගන්න ඕන ලොකුම දේ තමයි කිසියම් පිරිමියෙක් ඔයා විශ්වාස කරලා ඔයාට ඒ නිදහස දෙනවා නම්, ඔයා විශ්වාස කරලා ඔයාට ඒ තරමට ආදරය කරනවාට අහසක් තරමට ආදරය කරලා නිදහස දීලා තියෙනවා නම්, ඒ පිරිමියාගේ හිත රිද්දන්නේ නැතුව, ඒ පිරිමියාගේ විශ්වාසය කඩ කරන්නේ නැතුව ඔයාට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔයා ආදරය වෙනුවෙන් ඒ කෙනාට දෙන්න පුළුවන් හොඳම තිළිණය. විශ්වාසය රැකීම. මොකද ගොඩක් කාන්තාවන්ට ඒ වගේ හොඳ පිරිමි ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් ඉන්නේ ඒ වගේ පිරිමියෙක් නම් ඔයා මාර වාසනාවන්තයි. ඒක ඔයාට කලාතුරකින් ලැබෙන ලොකු වාසනාවක්. ඒ වගේම තමයි ඔයාලා දන්නවද පිරිමි ඇත්තටම ආදරය කරන්න පටන් ගත්තාම එයාලගේ ජීවිතවල ඉන්න සමහර දේවල් එයාලට මගහැරෙනවා. සමහර අය ඒ අයට මගහැරෙනවා. සමහර විට යාළුවෝ වෙන්න පුළුවන්, රිලේෂන්ස්ලා වෙන්න පුළුවන්. මේ හැමෝම මගහැරිලා ඒ හැමෝගෙන්ම එයා දැකපු ජීවිතේ එයා ඔයාගෙන් දකින්න පටන් ගන්නවා. එයාට යාළුවෙක් එක්ක බෙදා ගන්න තිබ්බ ජීවිතේ එයා ඔයා එක්ක බෙදා ගන්නකොට එයාට ඉබේම සමහර විට එයාගේ යාළුවෝ මගහැරෙනවා. ඒ වගේම තමයි සමහර රිලේෂන්ස්ලා එයාට මගහැරෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාලට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේ ආදරය කරන පිරිමියෙක්ට කවදාවත් වංචාවක්, හානියක්, හිංසාවක් නොකර ඉන්න. අනිත් එක තමයි ගෑනු ළමයි කියන්නේ පුංචි පුංචි දේවල් වලින් සතුට වෙනවනේ. අපිට පුංචි මලක් ඇති මාස ගානකට අවුරුදු ගානකට මතකයක් වෙන්න. පුංචි කැලෑ මලක් හොඳටම ඇති. ඒ වගේම තමයි අපි ආදරය කරන දේවල් තමයි එක එක රූපලාවන්‍ය ද්‍රව්‍ය. මං හිතනවා ලිප්ස්ටික් එකක්, කියුටෙක්ස් එකක්, මේ දේවල් වලටත් අපි ගෑනු විදිහට හරි ආදරේ. ඉතින් පිරිමියෙක් ඒව මාන්නයක් කරගන්න නැතුව ඔයාගේ ඔළුවේ මහලක් ගහන්න තරම් ඒ පිරිමි ආදරේ නම්, කැලේ තියෙන මලක් කඩලා ඔයාට දෙන්න තරම් මේ පිරිමි ආදරණීය නම්, ඉතින් ඒ වගේ සම්බන්ධතාවයක මානසික සුවය අපි හිතා ගන්නවටත් වඩා අපරිමිතව තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි ආදරය කරන්න මහා ලොකුවට සල්ලි ඕනේ නැහැ. හිතේ නිදහසයි ආදරණීය හිතකුයි තිබ්බාම හොඳටම ඇති. පිරිමියෙක්ට පුළුවන් නම් හරි සියුම් විදිහට ආදරය කරන්න, කාන්තාවකගේ හදවත ස්පර්ශ කරන්න. ගෑණියෙක්ට පුළුවන් මුළු පපුවම ඇරලා පිරිමියෙක්ට ආදරය කරන්න. එහෙව් ගෑනු මිනිස්සු තමයි ලෝකයේ වාසනාවන්තම කියලා මම විශ්වාස කරන්නේ. ලොකුවට සල්ලි දීලා ලොකු රෝසමල් පුකුරු
වාහනවල පුරවන් එන රෝසමල් පොකුරු තෑගි වලට වඩා ඔයාගේ ආදරවන්තයාට පුළුවන් නම් පාරේ හැදිලා තියෙන කැලෑමලක් අරගෙන ඔයාගේ කනේ ගහන්න, ඔයාට ආදරෙන් දෙන්න. අන්න එතනදී අපිට ඊටත් වඩා ආදරයක් දැනෙනවා. අන්න එහෙමයි ආදරණීය පිරිමි. අපි අහලා තියෙනවා තෝඩු තෑගි දෙන්නේ පිරිමි කියලා. සමහර විට ඔයාගේ පාර්ට්නර්ට ඒ වගේ මුදලක් නැතුව ඇති තෝඩු දෙකක් අරන් දෙන්න තරම් මේ වෙනකොට වත්කමක් නැතුව ඇති. මොකද එයා තාමත් ජීවිතේ දිනන්න උත්සාහ කරන පිරිමියෙක් වෙන්න ඇති. ඉතින් කැලෑමලක් හොඳටම ඇතිනේ. ආදරේ බෙදා ගන්න මේ වගේ පුංචි දේවලුත් ඇති. අනිත් එක තමයි ලෝභ නැතුව ඔයාව සිප ගන්නවා නම්. ලෝභ නැතුව ඔයාට ආදරේ කියනවනේ. ඔයා දකින වෙලාව ඔයාව මුණ ගැහෙන හැම වාරයකම හැම ෆෝන් කෝල් එකකදීම මං ඔයාට ආදරේ කියන්න තරම් හිත නැවෙන, කට නැවෙන පිරිමියෙක් නම් අන්න එතනදිම ළමයි ඔයාලා ජීවිතේ දිනලා ඉවරයි ඒ වගේ වාසනාවන්ත පාර්ට්නර් කෙනෙක් ලබා ගන්න. ඉතින් මං හරි ආදරෙන් විශ් කරන ඔයාලා හැමෝටම ඒ වගේ ආදරණීය පාර්ට්නර් කෙනෙක් ඔයාලගේ ජීවිතයේදී මුණ ගැහෙන්න කියලා. ඒ වගේම තමයි දැනටත් එහෙම පාර්ට්නර් කෙනෙක්, එහෙම බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔයාට ඉන්නවා නම් මම විශ් කරනවා අනිවාර්යයෙන්ම එයාව ඔයාගේ හස්බන්ඩ් වෙන්න කියලා. ඉතින් එහෙම නැතුව ටොක්සික් රිලේෂන්ෂිප් එක එහෙම නැත්නම් තිබුණු පරණ සම්බන්ධතාවයක් නිසා හිත කඩන් ඉන්න අහිංසක ගෑනු ළමයි ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා අර වගේ ආදරණීය පිරිමිකම මාන්නයක් කරගත්තේ නැති හරි ආදරණීය පිරිමියෙක් ඔයාලටත් මුණ ගැහෙන්න කියලා. ඉතින් ආයෙත් මතක් කරනවා ඔයාලා channel එක තාමත් අපේ subscribe කරලා නැත්නම් channel එක subscribe කරලාම අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක අපිත් එක්ක හරි ආදරෙන් එකතු වෙන්න කියලා. ඔයාලා හැමෝටම හරි ආදරණීය දවසක් වේවා.